ලංකාවේ ඕනි ජඩ වැඩක් කරලා බේරෙන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් මම ඔයගලන්ට කියලා දෙන්න. හරි ලේසි අමාරු නෑ හරිද? මුලින්ම ෆෝන් එක මෙන්න මෙහෙම උඩට කරලා අල්ලගෙන කෑ ගන්න ඕනේ. මම කිසිම වරදක් කළා නෑ. මේක දේශපාලන පළගැනීමක්. මේක දේශපාලන පළගැනීමක්. හිටපන් මල් ලංකාවට එනකම්. මට ඒව කතා කරන්න බෑ. හැබැයි කෑ ගහන්න ඕනේ නේද? පර ෆෝන් එකේ මයික් ගැලවිලා විසිකලා යන කෑ ගහන්න ඕනේ බෙරියන් දෙන්න ඕනේ. එතකොට මේක බලන්න කට්ටිය ගන්නවා වෛරල් යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ කිසිම සිද්ධියක් දන්නේ නැතිව ඊට පස්සේ මේක යටින් දාන්න ගන්නවා ජේසු පීඨ අයවා වැඩි කරගෙන යන්න බුදු සරණ එහෙම දාන්න ගන්නවා. ඉතින් ඕකට තව කමෙන්ට්ස්ම බලන්න කට්ටිය එනවනේ මුකුත් දන්නේ නැහැ දාගෙන යනවා අයියේ කරගෙන යන්න අනම් මලන් කියලා මේ හැමෝම ඉතින් හොඳමයි කියන්න ගන්න. වැරදි කියන්නේ නැහැ. ඊට පස්සේ උඹට තියෙන්නේ අර දැන් කමෙන්ට්ස් දානුන්ගේ අතර ඉන්නවනේ හොඳ කමෙන්ට්ස් දානු උන්ට විතරක් ලයික් එකක් දානවා ඉන්න මල්ලි මම මගේ මේ නිවැරදිතාවය ඔප්පු කරන්නම් ඉක්මනට කීකී දාන්න ගන්නවා දිගට අරාට. උඹට ඒවටම අර උඹට බයින් ඒවට මුකුත් කියන්න යන්න එපා. අරවට විතරක් හොඳම ෆීඩ්බැක් දෙදීනවා. ඊට පස්සේ ඇත්තටම අල්ලගෙන යනවනේ. ඒ ගියත් උඹ අල්ලලා දෙන්නේ දේශපාලන පරිගැනීමකට වෙන කිසිම දෙයක් නැහැ. උඹට දේශපාලනය කරන්න ඕනේ නැහැ. മന്ത്രി කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඇමති කෙනෙක් මොකෙක් කොහොම වුණත් උඹ දේශපාලනේ හින්දා තමයි උඹ මේ ඔය ප්‍රශ්නට කොටු වෙන්නේ. ඒකින්ද මේ පොඩි ට්‍රික් එකක් වනේ මේ ලංකාවේ හරි ලේසි. ඕන මගුලකට දේශපාලනේ ඵල ගැනීම හොඳට මතක තියාගන්න.